අපි කලින් කතා කළා වගේ ඔයාටත් දැනලා තියෙනවද මට යාට මොනවා හරි කියන්න ඕනේ. ඒ වුණාට මම මොනවා හරි කිව්වොත් එයාගේ හිත රිදෙයිද කියන හැඟීම. ඔයාට වගේම තවත් බහුතරයක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ වෙලාවට අපිට කෙනෙක්ට උදව් කරන්න ඕනි වුණාට මං එයාට මොනවා හරි කියන්නද මම සද්ද නැතුව ඉන්න ඕනේද කියලා කාටවත් හිතාගන්න බැරි වෙනවා. ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අපිට පුරුදු වෙන්න පුළුවන් දෙයක්. එතනින් එහාට ඔයාගේ ජීවිතේ හැමෝටම කලින් වෙනස් වෙයි. ඔයාගේ හිත සංසුන් වෙයි. වචන මෘදු වෙයි. ඔයාගේ සීමාව ඔයා අඳුරගනි. ඒ වගේම ඔයාව ආරක්ෂා කරගෙන අනිත් කෙනාවත් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ඔයාට තේරෙයි. අපේ අරමුණ චිත්තාවේගික බුද්ධිය කියන්නේ මොකද්ද? ඒ වගේම ඔයා ආරක්ෂිතව තව කෙනෙක්ට උදව් කරන්නේ කොහොමද කියන එක පියවරෙන් පියවර ඉගෙන ගන්න එක. දිනපතා ජීවිතයට ගැලපෙන අභ්‍යාස සහ හැකියාවන් එකතුවක් ඔබට මේ හරහා ලැබෙනවා. BMT Research Academy of Sri Lanka කියන්නේ චිත්තාවේගික බුද්ධිය ගැන පර්යේෂණ කරමින් ඒ අනුව චිත්තාවේගික බුද්ධිය කොහොමද වැඩි දියුණු කරගන්නේ කියන එක පිළිබඳ ප්‍රායෝගිකව පරීක්ෂණ කරන අන්තර්ජාතික පර්යේෂණාත්මක අධ්‍යාපනික වැඩසටහනක්. මෙයින් ඔබට ලැබෙන සර්ටිෆිකේට්, ඩෙන්ටි කාඩ් ඒ වගේම සර්විස් ලෙටර්ස් ඔබගේ වෘත්තීමය ගමන් මගට උදව් කරන ප්‍රූෆ් එකක්. ඒ වගේම ඔයාගේ CV එක ඉන්ටර්න්ෂිප් වලට, NGO, කමියුනිටි ප්‍රොජෙක්ට්ස් වගේ දේවල් වලට තේරීපත් වෙන සුපර් ක්වොලිෆිකේෂන් එකක් වෙනවා. ශ්‍රී ලාංකික ඔබට මෙම ආයතනික ප්‍රවේශය ලැබෙන්නේ ශ්‍රී ලාංකික කුටුම්බ චිත්තාවේගික බුද්ධිය සවිබල ගැනීම සඳහා ආයතනය විසින් සමාජගත කරන යශෝධාරා ප්‍රනාම ශිෂ්‍යත්වය හරහා. ඒ සඳහා ශ්‍රී ලාංකික ඔබට වැයවන්නේ ලියාපදිංචි ගාස්තුව වන රුපියල් 6,000ක මුදල පමණයි. ඉතින් 2026 වර්ෂයේ BMT Research Academy ලංකාව විසින් ප්‍රනාම ශිෂ්‍යත්ව 3,000ක් ශ්‍රී ලාංකිකයන් වෙත පිරිනැමීමට සැලසුම් කරලා තියෙනවා. මේ වැඩසටහන BMT Research Academy ලංකා ආයතනයෙන් ඇමරිකානු ඩොලර් 150ක ගාස්තුවක් යටතේ පිරිනමන තර්ජාතික පර්යේෂණාත්මක අධ්‍යාපනික වැඩසටහන. මේ දැනුම ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් එහෙමත් නැත්නම් ඔබේ ආදරණීයෙකුට සුරක්ෂිත හිතක් ගොඩනගා ගන්න අත්‍යවශ්‍යයි කියලා හිතනවා නම් පහළ තියෙන ලින්ක් එකේ ෆෝම් එක පුරවන්න. මේක බල කිරීමක් එහෙමත් නැත්නම් දැම්ම එන්න කියලා කරන පීඩනයක් නෙවෙයි. ඔබට මේ වැඩසටහන ගැලපෙනවද කියලා බලන පුංචි පරීක්ෂණයක් විතරයි. අවසානයේ මේ වැලන්ටයින් සතියේ පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ආදරය කියන්නේ කෙනෙක්ට සුරක්ෂිතව ඉන්න පුළුවන් තැනක් හදන එක. ඉතින් අහන්න, තේරුම් ගන්න, සීමාවට ගරු කරන්න. ඒක තමයි හදවතට ලැබෙන ලොකුම තෑග්ග.